This is the Balangoda area, a beautiful place in Sri Lanka. Many people visit this land full of natural beauty every day. But this beautiful environment is facing various environmental problems today. Our story is about the hidden truth of that environment. This is the Walaveri Well in Kaltota. It is a beautiful place full of nature. The river gives life to people, animals and plants. But today, this beauty is slowly being destroyed. Many people come to visit places like Kuragala and Duviliyan. These places are famous for their natural beauty. Visitors come to relax and enjoy nature. After visiting, many people come to the Walaveri River. They come here to bath and relax after their journey. But there is a serious problem. Many visitors leave their waste behind. Plastic and garbage are thrown everywhere. This makes the river dirty. The beauty of this place is slowly disappearing. වලවේ ගඟ කියන්නේ ඊටාම ප්‍රසිද්ධ ත්‍රිපාද කන්දෙන් පටන් අරගෙන කළු පැලණි වලවේ යන ගංගාවල් හතරෙන් එකක්. සංචාරය පැමිණලා ඉතින් මෙසු ඒකේ සිටි නරඹලා පරිසර දූෂණය කරනවා 100%. වලවේ ගඟේ කොවිතන් වැඩ කෙරෙනවා. සංචාරකයෝ දැනට ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන කූරගල යන දේවල් නරඹන්න මිනිස්සු ඇවිල්ලා ප්ලාස්ටික් බෝතල් ලන්සි අවට දාලා ඒ ගඟ දෙපස සම්පූර්ණයෙන්ම පරිසර දූෂණය කරලා යනවා. රජෙල් නිලධාරීන්ට කිව්වට වැඩකුත් නැහැ, ග්‍රාම සේවා නිලධාරීන්ට කිව්වට වැඩකුත් නැහැ, පරිසර සංවර්ධන නිලධාරීන් දැනුවත් කළත් වැඩක් නැහැ. ගඟ අපිරිසිදුයි. Pollution affects the environment. Water becomes unsafe. Fish and animals are in danger. The land around the river also becomes dirty. This is a serious issue.
එතකොට මෙම වලවේ ගඟ ආරක්ෂා කිරීම සඳහා රජයේ මගින් කාලානුරූපව එදා ඉඳන්ම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මූලික වශයෙන් කල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, පරිසර අධිකාරිය ආදී ආයතන ගණනාවක් මේ සම්බන්ධ මූලික ගඟ ආරක්ෂා කිරීමේ සෘජු වගකීම පැවරිච්ච ආයතන විදිහට කටයුතු කරමින් පවතී. එතකොට මේ ප්‍රදේශයේ ජල දූෂණය පාලනය කිරීම සඳහා ප්‍රතිපත්ති හා නීති ගැන කතා කළොත් මූලික වශයෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් ගඟේ ජලය සහ ගඟ ආශ්‍රිත ආහාර පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා මූලික වශයෙන් කටයුතු කරනවා. ඒවා නීති රෙගුලාසි අනපනත් හරහා ගොඩනැගිලා තිනවා. ඊට අමතරව ප්‍රජාව විදියට දැනුවත් කිරීම හරහා ඔවුන්ගේ සමාජ වගකීම, සමාජ බැඳීමක් හා සමාජ සම්මුතියක් විදියට ඒ කටයුතු සිදු වෙනවා. This problem is caused by human actions. River is breathe but can't take clear air. We must take responsibility to protect for river. වෙනකොට බලවගඟ ආශ්‍රිත පරිසර දූෂණය වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග මේ වෙනකොට අරගෙන තියෙනවා. ඒ අතර කැලිකසල ඒකරාශී කිරීම ප්‍රධාන විදියටම සිද්ධ කරලා තියෙනවා. ප්‍රදේශ වාසීන් සහ අපේ කාර්යාල නිලධාරීන් ඒ වගේම ප්‍රාදේශීය සභාව ආදී අපේ අවට තියෙන මේ රාජ්‍ය ආයතනද සම්බන්ධ කරගනිමින් කැලිකසල වාර්ෂිකව තියෙන විශේෂ දින වැඩසටහන් වලට කැලිකසල ඒකරාශී කිරීම සිද්ධ කරනවා. ඒ අතර කැලිකසල ඒකරාශී කරාට පස්සේ ඒවා දිරන නොදිරන විදිහට වෙන් කරලා ප්‍රාදේශීය සභාව වෙත බාර දීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. අපිට එතෙන්දී හඳුනා ගන්න තිබිච්ච ප්‍රධානම ගැටලුවක් තමයි පහුගිය කාලේ අපගේ රටට කොට්ටාසය තුල ඉදිවෙච්ච කුරගල පූජා භූමියත් එක්ක මේ ප්‍රදේශයේ විශාල ජනකායක් සංචාරක ප්‍රතිමතුන් පිරිසක් පැමිණීම සිද්ධ වුණා. ඒත් එක්කම මිනිසුන්ගේ නොමනා ක්‍රියා හා නොසැලකිල්ල හේතු කරගෙන අප අවට වටපිටාව දූෂණය වීමකට ලක් වුණා. බොහෝ අවස්ථාවල මිනිසුන් කැවසෙන ස්ථානවල කැලිකසල දැමීම සඳහා නිසියාකාරව ඩස්බින් නොතිබීමද එක ගැටලුවක් වුණා. අපි ඒ සඳහාද මේ වන විට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඩස්බින් ස්ථාපිත කිරීමක් වගේ දේවල් සිද්ධ කරන්න. There is still hope. Do not throw waste into the river. Work together to protect nature. The Walave River is a gift. Let us keep it clean for the future.